Hi guys, welcome back to another video. අපි මිනිස්සු විදියට මාරම ඉම්පෝටන්ට් යම් කිසි පිළිවෙතකට ජීවත් වෙන එක. මොකද ඩිසිප්ලින් නැත්නම් පිළිවෙතක් කියන දේ අපිව ලොකු තැනකට ගෙනියනවා, right? ඒකෙන් යම් කිසි කැපැසිටි එකක් වර්ධනය වෙනවා ඒ ඩිසිප්ලින් එක මේන්ටේන් කරන එකෙන්. හරි, ස්පෙෂලි පිරිමි අපිට මාර වැදගත්. සහ අපි මේ පෘථිවි තලයේ ඉන්න මේ හියුමන් ශරීරයක් ඇතුළතනේ. හරි, මේ සොසයිටි එක හදලා තියෙන පෘථිවි තලයේ සම්මතේ ක්‍රියේට් වෙලා තියෙන්නේ මාව පර්සිව් කරන්නේ කොයි විදිහටද, මම කවුද, මගේ ලුක් එක මොකද්ද, මම සෙල්ලම් කරනවද නැද්ද, මම කරන්නේ මොනවද, මම කොච්චර සල්ලි හම්බ කරනවද, ඕකනේ කතන්දරේ මිනිස්සු අතර යන මේකනේ සමාජ මට්ටම් මැල්ලක් තියෙන ওই කතන්දරෙන්නේ, right? ඔයා කතා කරන්නේ කොහමද, ඔයා මත. ඒත් මේව මොනවත් වැඩක් නැහැ. වැදගත්ම දේ තමයි ඔයා කවුද ඇතුළාන්තෙන්. The journey within කියන දේ. Not this journey outside. අපි මේ මැරෙන්නේ කවුද කියලා අපි කවුරුත් දන්නෙත් නැහැ. හරි, අපි ජීවත් වෙනවා අපේ මනස තියෙන්නේ එහෙ මෙහෙ ඇලිලා. මේ මොහොත නෙමෙයි ඉන්නේ. But the most important thing, like the number one thing that we should be doing is being in this moment right now. අපේ මේ මනස ඇල්ලලා තියෙන තැන් වලින් ඇදලා අරගෙන come back, be whole. නැත්නම් අපි ස්කැටර් වෙලා තියෙන. ඒකනේ මේ social media වලින් මේ system එකෙන් ක්‍රියේට් කරලා තියෙන්නේ. මනස attention එක ඇදලා ගන්නවා. No. You need to keep completely focus on yourself, right? එතන මේ අපි train කරන්න එක වුණත් මේ ලොකු muscle තියෙන මම තමයි ලස්සනටම ලොකුම size තියෙන බර most පන්නන එකට වඩා most important දේ තමයි who you are within, right? මේ අපි දි รา පත් වෙන ශරීරයක ඉන්නේ. කවද මැරෙයිද දන්නෙත් නැහැ, right? ඉතුරු වෙන එකම දේ your soul, your core self, your divine core self, right? So keep coming back to your heart. වා ජීවත් වෙන්න පපුවේ මනස නෙමෙයි. මනස තමයි ස්පෙෂලි පිරිමි. අරම කරන්න ඕන, මෙහෙම හම්බ කරාම හරි මම සතුටු වෙයි, මේක අචීව් කරාම හරි, නැත්නම් මේ ප්‍රොමෝෂන් එක, නැත්නම් මම බැඳලා මේක හම්බුනම එක තැන්වල ඒ කියන්නේ අපේ මනස හිර ඒ කියන්නේ ඇලිලා තියෙන්නේ. No, keep coming back. Be very available and present in this current moment, because the moment is all we have, right? When you're fully present, when you're in your heart, life happens through you. ඔයා හරහා මොකද්ද වෙන්න ඕන, ඒක it happens, right? That's the reality. ඇඟ තරබාර වෙලා තිබ්බම අමාරු. When you're not moving the body, අමාරු. fat එක accumulate වෙද්දී ලෙඩ රෝග වලට ඇඟ ගොදුරු වෙද්දී එතකොට you can't really live your life. You can't really ඔයාගේ මනස තේරෙන්නෙත් නැහැ. You can't feel yourself. You can't feel your heart. You know, you have more like extra obstacles. එක obstacles තියෙනවානේ. මෙහෙම තියෙද්දි මේ එක ශරීර අමාරුකම්, body fat එක එහෙම තියෙද්දි, හුස්ම ගන්න අමාරු වෙද්දි, fatty liver එක, sugar එක, cholesterol එක මේ ඔක්කොම තියෙද්දි ඒව challenges නේ. So ඒ challenge එක මුලින්ම ගලවගත්ත කියන්නේ you can go on this within. නැත්නම් මේ inner journey එක effectively. ඒ කියන්නේ strongly යන්න පුළුවන්, right? So that is why you should be training. වාගේ ඇඟ මේන්ටේන් කරන්න ඕන. You have to, just like everything in life, වාහනයක් ගත්තා මේන්ටේන් කරන්න, ගියක් ගත්තා මේන්ටේන් කරන්න, හැම ලබ්බම මේන්ටේන් කරන්න බැහැ. So you have to maintain yourself. Self love, this is the epitome of self love. So start prioritizing yourself. එතකොට ඔයා when your cup is full, when you're filling in your cup, right, you can provide for others in the most effective way, right? So start filling in your cup. Take care of yourself, love yourself. You can train කරන්න ඕන වාගේ health එක පිණිස, right? Other things that happens by training is, of course, you start looking better, you start losing body fat, you can become stronger, you reverse age. But don't forget the real thing, right? The real thing is the journey within, right? Keep coming back to your heart. Manase ජීවත් වෙන්න එපා, right? When you're in the heart, manase most ideal විදිහ මනසෙන් උත් ඒ කියන්නේ ඔයා හරහා දේවල් වෙන්න ඕන දේවල් වෙනවා, right? නැත්තම් අනිත් විදිහට ඉන්නවා කියන්නේම මම අතන්ට ගියාම සතුටු වෙයි, මට මේක තිබ්බම සතුටු වෙයි. No, be very appreciative and happy about everything that you have, right? සහ ජීවිතේ මේ හොඳ නරක කියලා දෙයක්වත් නැහැ. ඒක තමයි මේ මිනිස්සු හදාන් තියෙන නරක කියලා. නෑ, නරක දෙයක් වුණාම ඒ ෆීලිං එකක් තියෙනනේ, දුක ෆීලිං එක, නැත්නම් ඒ තරහක්, ඒ මොකක් හරි ඒ ෆීලිං එක ෆීල් කරන්න. ඒක සිදු වෙන්නේ. නැත්නම් මේ නරකයි, අයියෝ මට මේක බෑ කියලා එක මුහුණ නොදීනක නෙමෙයි, මුහුණ දෙන්න ඕන. බය දේවල්වලට තමයි head on first යන්න ඕන. Do the hard things. Do the things that scares you. Right? And always remember, keep coming back to your heart, because the journey is here, right? Not here. Keep coming back to your heart, right? So ඒක තමයි මේ වීඩියෝ එකෙන් මට ඔයගොල්ලන්ට ෂෙයා කරන්න ඕන. යා මේ අපි මේ ට්‍රේන් කරයි, මේ ලයිෆ් ස්ටයිල් එක මේ විදිහට ගෙවයි, right? ඒක නිසා අපි හොඳට ලුක් එකක් එක්ක මේ ස්ට්‍රෝං විදිහට දේවල් කරලා ඉන්න පුළුවන්. ඒක වෙන එකෙන්ම you can really go through this inward journey effectively and properly, right? Every emotion is happening for you because එතන සමානාන්තරයක් තියෙන. ඒ වාගේ තියෙන සමානාන්තර නැත්තම් මේ ජීවිතේ එළියෙන් හටගන්න සිද්ධාන්තල් එක්ක
අපි ඇතුලෙන් යම්කිසි ඉමෝෂන් එකක් පණ නැංගෙනවානේ සහ නැත්නම් ඒ ඇට්‍රැක්ට් කරන සිද්ධාන්ත තියෙන්නේ ඒක හර ඇතුලේ තියෙන නිසා right ඒතර ඒකෙන් හටගන්න ඉමෝෂන් ඇතුලේ ඒ ඉමෝෂන් එක ෆීල් කරන්න that's it ඒක ෆීල් කරන එකෙන් ඒක කරන්න දෙයක් නැහැ you don't have to react to that emotion හටගන්න ඒක හොඳට ෆීල් කරන්න that's it right so I just want to share that message and enjoy the rest of the video. You know, we should have something quick for the gents. You know, something that they can come in and out in 25 minutes and, you know, do something quick like that. So, yeah, and then we do the pedi. I think we're doing the luxury pedi for you, which is a little bit more than the normal pedi. So there's like a bath bomb and there's a mask and a paraffin wrap and all of that. Hope you guys enjoy the video. දන්නවනේ ඉතින් YouTubers ලා මොනවද කියන්නේ කියලා usually video එක කැමති නම් like කරන්න. මොකද ඒක තමයි ඔයගලන්ට කරන්න එකම දේ මේ දාන effort එකට support එකක් විදිහට. subscribe කරලා නැත්නම් subscribe කරන්න. ආදරේ. I'll see you all in the next video. මහන්සි දැන් හොඳටම බඩගිනි ගිහලා කන්න ඕන. See you.